සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් ඔයගොල්ලෝ මෙතන ඉන්න අනීෂ් බ්‍රෝ YouTube channel එකේ ඉන්න අලුත් වීඩියෝ එකක් එක්ක. අද මම කරන වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තින්නේ කොහොමද WhatsApp එක use කරලා මුදල් උපයන්නේ කියලා. මේක ඇත්තටම දන්න අයත් ඉන්නවා ගොඩක්. නොදන්න අයට තමයි මේ වීඩියෝ එක ගහලා තියෙන්නේ. හරි ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකකින් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මේ වීඩියෝත් එක දිගටම නැතර ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකේ හම්බෙමු. හරි ඉතින් මේ මම දැන් ඉන්නේ මගේ WhatsApp business account එකේ. මේ වැඩේට ඔයාලට WhatsApp business කරන්නේ ඔයාලගේ normal WhatsApp එක උනත් පුළුවන්. ඔයාලට මම recommend කරන්නේ WhatsApp business use කරන්න. මොකද මේකෙන් ගොඩක් මේ features දීලා තියෙනවා business කරන කට්ටියට. මේ ගොඩක් වටිනවා ඔයාලගේ මේකෙන් ගොඩක් වටිනවා මේ ඔය බස් online product selling වැඩ එහෙම කරන කෙනෙක්ට ගොඩක් වටිනවා මම මේ කියන වැඩේ. එහෙම තියෙන්න ඕනේ නෑ. ඔයාලට මේක හැමෝටම කරන්න පුළුවන් මේ ෆ්‍රී දීලා දෙන feature එකක්. ඔයාලා දන්නේ නැති මේ WhatsApp channels ගැන මේ WhatsApp channel ගැන තමයි මගේ පළවෙනි වීඩියෝ මම කියලා දෙන්නේ කොහොමද මේ WhatsApp channel වලින් හොයන්නේ කියලා. මේක මේ අනිත් ඒවා වගේ නෙමෙයි මේකේ ඔයාලට කියන්නේ officially මේ මුදල් උපයන ක්‍රම දීලා නැහැ. උනාට ඔය කට්ටිය පුළුවන් ඔයාලගේ products එහෙම sell කරලා මේ WhatsApp මේ channel හරහා උපයන්න. මම ඔයාලට උදාහරණයක් විදිහට මේ channel එක පෙන්නන්නම්. මේ අය මේ ඔයාලගේ products එහෙම මේ channel එකේ දාලා විකුණනවා. ඔකට බලුත්ෙන් පේනවා මේ 76,000ක් මේ ඉන්න ෆලෝවර්ස්ලා. මේ ඉතින් ඇත්තටම WhatsApp channel කියන්නේ ගොඩක් මේ හොඳයි මේ බිස්නස් එකම එක සෙලින් වැඩ කරන කට්ටියට. මොකද මේ ගොඩක් කට්ටිය ඉන්නවා WhatsApp use කරන්නේ නැති කෙනෙක් නැති තරම් මේ ඉන්නවා WhatsApp use කරන කට්ටිය. ඒක නිසා ඔකට මේ WhatsApp channel හරහා ලොකු මුදලක් උපයන්න පුළුවන්. තව මම කිව්වොත් එහෙම WhatsApp channel එක හදන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් සහ WhatsApp channel එකක් කොහොමද කට්ටිය අතර මේ share වෙන්නේ කියලා කිව්වොත් එහෙම ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නන්න WhatsApp channel එක හදන විදිය. ඔයාලට WhatsApp business එකකින් ඉන්නවනම් මෙන්න මේ යටින් තියෙන create channel කියලා. ඒකට ගිහලා මෙතන create channel click කරලා මෙතන continue දීලා ඔයාලට channel name එකක් ඔයාලගේ channel description එකක් දීලා මෙතනින් add photo එකකින් ඔයාලට කැමති photo එකක් දාලා channel එක create කරන්න පුළුවන්. එතකොට තව ඔකට පුළුවන් මේ channel එක share කරන්න පුළුවන්. මම ඔකට මේ channel එක පෙන්නන්නම්. මේක මගේ මේ channel එක. මම මේක admin දාලා නැහැ. මේ channel එකේ මම පෙන්නුත් එහෙම මේ විදිහට මේ followers ලා තියෙනවා. මේ ඔය වගේ channels තියෙනවා. හරිද? එතකොට මේ ඔයාලා channel එකක් හදලා ඒක share කරන්න ඕන කට්ටියට share කරාම ඒ කට්ටිය දාන reacts වලින් සහ කට්ටිය එකතු කරන followers ලා මත channel එකේ reach කියලා හැදෙනවා. ඒක channel එක මම මේක admin දාගන්න කරනවා. ඒ වගේ reach වුණාම මේ channel එක මෙන්න explore කියන එකට වැටෙනවා. එතකොට තමයි මේ channel එක explore වෙනවම මුලින්ම වැටෙන මේ new කියන තැන tab එකට ගියාම කට්ටිය channel එක explore වෙట్లా ටික ගන්න පුළුවන්. channel share කරලා followers ලා ගොඩක් එකතු වුණා තමයි මෙතන වැටෙන්නේ. ඒක ටික කාලයක් ගියාම හොඳට channel එක active වුණා. මෙන්න මේ explore එකට වැටලා මෙතන ගට්ටිය පේන තියෙන මෙතනින් පේන්නන්නේ මේ follow කරන නැති channel මෙන්න මගේ explore එකේ. මේ වගේ followers ලා අනිත් කට්ටියට පේන්න ගත්තාම channel followers ලා වැඩි වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේ ඔයාලගේ business මාර්ග කරනවා නම් එහෙමයි. නැත්නම් ඔයාලට පුළුවන් ඔය වෙන කාගෙරි ads එහෙම share කරලා මේ තව මේක මුදල් උපයන්න පුළුවන්. يعني channel එකට ad එක දානවට මේ ගාන දෙනවා. කියන්නේ price range එකකට ඔයාලට ඒ කියන්නේ යාලගේ ad දාලා දීලා මේ මුදල් උපයන්න පුළුවන්. එහෙම කරන කට්ටිය ගොඩක් ඉන්නවා. තව ඔයාලට පුළුවන් මේ වගේ channels විකුණන්න පුළුවන්. ගන්න කට්ටියත් බොහොම ඉන්නවා. channel විකුණන අය ඉන්නවා. ඔයාලට එහෙම කරන්න පුළුවන්. ඇත්තට මේ WhatsApp channel එක තමයි උපයන්න තියෙන ලේසිම ක්‍රමය. මොකද මේ WhatsApp පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නැති තරම්ම ඔයාලට ඉතා ඉක්මනට මේ followers එකතු කරගන්න පුළුවන්. අනික මේ explore එකට එන්න ඒකත් ඉක්මනින් කරගන්න පුළුවන්. මේ අනිත් වගේ අමාරු නෑ. ඇත්තටම මේ WhatsApp එකේ එහෙම business එක වැඩ කරන්න ඔයාලට මම පෙන්නුවත් අර පෙන්නුවාගේ මේ channel එක වගේ ඔයාලට මේ ගොඩක් ලේසි මේ ඔයාලගේ business එකේ හොඳින් ඉක්මනින් කරන් යන්න. මේක තමයි ඉතින් ඒක තමයි ක්‍රමයක official දීලා දෙන ක්‍රමයක් නෙවෙයි. දන්න ඇත්ත ඉන්නවා නොදන්න ඇත්ත ඉන්නවා. නොදන්න ඇයි දැනගන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණ බලපුවාට ගොඩක් ස්තුතියි. අපි එන අලුත් වීඩියෝ එකකින් ළඟ හම්බෙමු. හැමෝම මතක් කරලා subscribe කරලා තියාගන්න.